ගොඩාක් ආදරෙන් පිළිගන්නවා මගේ YouTube channel එකට. හැමෝටම සුබ දවසක් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. පුංචි මුදලක් වේදම් කරලා අපි ගන්න මේ හතු පැකට් එකෙන් රසවත් කෑම වේලක් හදාගන්නේ කොහොමද කියලා අපි අද බලමු. ඉතින් හතු පැකට් එකක් මිලදී ගන්නකොට නිෂ්පාදිත දින, ඒ වගේම කල්ලිකුත් වෙන දින අනිවාර්යෙන්ම අපි බලන්නම ඕන. මේ වගේ තියෙන පුංචිම හතු මම දෙකට ඉරාගන්නේ නැහැ. අපි ලොකු හතු විතරක් දෙකට ඉරාගමු. මම දැන් මේ හතු ටික හොඳට සෝද ගන්නවා. මේ විදිහට හොඳට සෝදලා වතුර ටික මිරික ගන්න ඕන. අද මම මේ බැට එක හදාගන්න පාවිච්චි කරන්නේ පාන් පිටි. ඒ වගේම මේ පාන් පිටි වලට මම ලුණු ටිකක් එකතු කරගන්නවා. කහ ටිකක්, මිරිස් කුඩු, ඔයාලා කැමති නම් කෑලි මිරිස් පාවිච්චි කරන්නත් පුළුවන්. ඒ වගේම ගම් මිරිස් කුඩු. මේ ටික හොඳින් මිශ්‍ර කරගන්න. වතුර ටික ටික එකතු කරලා ටිකක් ගන්නට මේ බැට එක හදා ගන්න ඕන.
අපි පාවිච්චි කරන හතු එක හොඳට කවර් වෙන්න නම් කුබැට එකක් තියෙන්න ඕන. ඔන්න ඕක තමයි පදම. ගොඩාක් දියාරුවට ගන්න එපා. එතකොට දැවටෙන ප්‍රමාණය අඩුයි. ප්ලේට් එකකට මේ වගේ ටිෂු ටිකක් දාලා ඔන්න ලේස්ති කරලා තියෙන්නේ. දැන් මම හතු ටික බැද ගන්න තමයි යන්නේ. ලිපේ ගින්දර මධ්‍යම ප්‍රමාණයට තියාගන්න. ගොඩාක් ගින්දර මේ විදියට හතු එකේ හොඳට බැට එක ගය වෙන්න ඕන. දැන් අපි හතු ටික බැදගමු. එකපාර ගොඩක් දාගන්න එපා. එතකොට මේ ඔක්කොම එකට ඇලවෙන්න පුළුවන්. ටික ටික දාලා බැදගන්න. ඔයාලා ගාව තියෙන ලොකු තාච්චියක් නම් ටිකක් වැඩිපුර දාගත්තත් ප්‍රශ්න. ඔය අතරේ මම අනිත් ලිපියේ රටකජු ටිකකුත් බැද ගන්නවා. ඔයාලට බැදපු රටකජු කඩෙන් ගේන්නත් පුළුවන්. ඒක ප්‍රශ්නයක් නැහැ. ඇත්තටම මම හතු පැකට් එකම පාවිච්චි කරේ නැහැ. පැකට් එකෙන් භාගයක් විතරයි පාවිච්චි කරේ. මොකද මේක බැදිලා එනකොට ගොඩාක් ප්‍රමාණයක් තියෙනවා. ඇත්තටම හරිම වාසි. අපි බලමු. දැන් මෙහෙමයි. ඉතින් දැන් මේක හදනකොට රස බලන්න එහෙම යන්න එපා. එහෙම වුණොත් ඉන්න රයිස් එකක් කවදාවත් හදාගන්න වෙන්නේ නැහැ. ඔන්න මේ වෙනකොට බත් එකත් ඉදිලි ඉවරයි. මම මේකට රම්ප කොලයක් ඒ වගේම කරාඹු නැටි පාවිච්චි කරා බත් එක සුවඳ වෙන්න. ඉතින් බත් එක චුට්ටක් නෙවෙන්න තියන්න ඕන. මේ අතරේ මම ලුණු ටිකකුත් බැද ගන්නවා. ලුණු ටික රන්වන් පාට වෙනකම් බැදුනම ඇති. ලුණු කුඩු ගම්මිරිස් කුඩු ටිකක් එහෙම දාලා බිත්තර මේ වගේ බැද ගන්න ඕන. චූටි චූටි කෑලි වලට වෙන්න බැද ගන්න බිත්තරේ. බී ලුණු වලට අමතරව මම මෙතන සුදු ලුණු ඒ වගේම කරපිංච බැදලා අරගෙන තියෙනවා. ඇත්තට මේ දේවල් එකතු කරාම බත් එකට හොඳ රසක් ඒ වගේම සුවඳක් එකතු වෙනවා.
භාජනයකට මේ වගේ තෙල් ටිකක් දාගෙන තෙල් ටික රත් වෙනකොට මම ඉඟුරු ඒ වගේම කෑලි මිරිස් එකතු කරගන්නවා. ලිපේ ගින්දර මේ වෙලාවේ ගොඩාක් මඩුවෙන් තියාගන්න. තව මම මේකට එකතු කරනවා සෝයා සෝස්. දැන් ලිප ඕෆ් කරලා බත් ටික දාලා මේක හොඳට කලවම් කරගන්න ඕන. ඉතින් මම මේ වෙලාවේ ලුණු ටිකකුත් දාගන්නවා. ඇත්තටම හරිම රසයි. කලින් අපි බැදගත්ත ලූණු, සුදු ලූණු, කරපිංචා, රට කජු මේ වෙලාවේ අපි එකතු කරගන්නවා. ඇත්තටම මේ වගේ බත් එකක් පුංචි ළමයි වුණත් ගොඩාක් කන්න කැමති. ඔන්න මේ වෙලාවේ නම් හොඳ සුවඳක් එනවා බත් එකෙන්. මේ වෙලාවේ මම බිත්තර ටිකක් එකතු කරගන්නවා. දැන් ඉතින් අපේ බත් එක හදලා ඉවරයි. අපි කලින් බැදලා තියාගත්ත හතු ටිකත් මම මේ විදියට ලස්සනට බත් එකෙන් තියාගන්නවා. ඉතින් අද කාලේ රුපියල් 200ක් කියන්නේ ඉතාම පුංචි මුදලක්. ඉතින් අපිට පුළුවන් රුපියල් 200කින් මේ වගේ රසට බත් එකක් හදාගන්න. ඔයාලා try කරලා බලන්න. ඇත්තටම කුකුල් මස් වර්ග වෙනත් මස් වර්ග පාවිච්චි කරනවට වඩා මේ වගේ දෙයක් හදලා කාලා බලන්නකෝ. හරිම රසවත්. ඉතින් මේ බත් එකට මම රයිත එකකුත් හදාගත්තා. ඉතින් රයිත එක හදනකොට මම පාවිච්චි කරේ යෝගට්. ඉතින් හරිම රසවත්. ඉතින් මගේ වීඩියෝ එක බලපු ඔයාලට ගොඩාක් ස්තුතියි.